මේ සබ්ස්ක්‍රයිබ් කරන්න. මොනවා උරු දෙන්න පැනලා නේද? හිටපන් කරන්න හොඳ වැඩක්. උඹේ අඬෝ වැඩියා වැඩිනේ බං. නැත්තම් ඉතින් මේ මුළු ගෙදරම බඩු ටික විකුණන්න තිබ්බා අපිට. උඹ බල කරපු හින්දා බං මං ආවේ. නැත්තම් උඹ දන්නවනේ මම මේ වගේ වැඩවලට කැමතිම නෑ කියලා. අනික මගේ අතේ සතේ නැති හින්දා යාවෙත්. හරි යාපෝ කියවිල්ල. යමන්කෝ දැන්. කොහෙ යන්නද හදන්නේ? ඒකක් බීලා මෙයක්. ඒ කවුද බං මේ? මං හිතන්නේ ගෙදර අයිතිකාරයාද කොහෙද? උඹලා මගේ ගෙදරට ඇවිල්ලා තේ නොබීයන්න. ඔහොම වාඩි වෙලා හිටපන්. ඒකක් එහෙම බීලා හොඳ කෑමකුත් කාලම යන්. අනේ නැතුවට කමක් නෑ සර්. අපි මේ ගෙදර ඇතුළට ආවේ ගෙදර දොර ඇරලා තිබ්බා. ඒකයි පොඩ්ඩක් බලන්න ගේ ඇතුළට ආවේ. ඇත්තද? බලා හිතන් ඉන්නේ බලගේ බොරු වලට අපි රැවටෙයි කියලාද? අනේ නෑ සර්. ඒක නෙමෙයි. ඒක නෙමෙයි නම් කෝකද? ඇත්ත කියපන්. මගේ මරුන් කණ්ඩ කලින් අනේ දුවපුන්නේ. අනේ බුදු සර් අපි ඇත්තටම ආවේ හොරකම් කරන්න තමයි. අනේ සර් අපිට මුකුත් කරන්න එපා සර්. අපි හරි අහිංසක මිනිස්සු. අද වේල හොයාගෙන කන මිනිස්සු සර්. අපිට වෙන කරන්න දෙයක් නැති හින්දායි මෙහෙම දෙයක් කරන්න ආවේ. අනේ සමා වෙන්න සර් අපිට. ඇයි? උඹලට ජොබ් එකක් කරලා හොයන් කන්න බෑද? හොරකම් කරලා ජීවත් වෙන්න හදන්නේ. ඊටපන් දැම්ම පොලිසියට කෝල් කරන්න. මේ මොකද මේ? අනේ පොලිසියට කතා කරන්න එපා සර්. අපි අපේ අසරණකමටයි මේ හොරකම කරන්න ආවේ. අනේ ඔව් සර්. මේ ඇත්තමයි කියන්නේ. මේ මගේ යාළුවා සර් දවස් දෙකකින් කාලා නැහැ. එයයි එයාගේ ළමයි බිරිඳයි දෙන්නම තුන්දෙනාම එක සර් කාලත් නැහැ. ඒකින්ද කරන්න දෙයක් නැතිකමට අපි මේ ආවේ. උඹලා ඔය ඇත්තමද කියන්නේ? ඔව් බුදු සර් ඔව්. බොරු නම් අපේ ගෙදර ගිහින් බලන්න සර්. හරි නැගිටපල්ලකෝ. උඹලට ඕන වැඩක් දුන්නොත් කරනවද? අනේ ඔව් සර් කරලා දෙන්නම්. අනේ අපිට යන්න දෙන්න සර්. පව් මගේ ගෙදර ළමයි නෝනයි බලාගෙන ඇති සර් මං එනකල්. හරි අයිසේ. මුලින් ඔය අඬෝ වැඩියව නවත්තපල්ලකෝ. ඔහෙලා දන්නවද? මාත් දැන් මේ ගෙදර තනි වෙලා. ඔහෙලාගේ මගේ වෙනස තියෙන්නේ ඔහෙලා දුප්පත්. ඒකට මම පෝසත්. පෝසත් වුණත් වැඩක් නෑ අයිසේ. මාත් මෙතන තනියම. ඒක නිසා අද ඉඳන් උඹලා දෙන්නට මං ජොබ් එකක් දෙනවා. උඹලා දෙන්න හැමදාම උදේ අපේ ගෙදර එන්න ඕනේ. හැමදාම හවස ගෙදර යන්න පුළුවන්. හොඳේ? මාසෙට 15000 ගානේ දෙනවා දෙන්නට. මොකද කියන්නේ? අනේ සර් කොච්චර ලොකු උදව්වක්ද? අනේ අද ඉඳන්වත් මගේ ගෙදරයි කාලා බීලා ඉඳී හැමදාම හොඳට. අනේ ගොඩක් පිං සර් ඔයාට. හරි මට පිං වැඩක් නෑ. හොරයක් බොරුවක් නැතුව දිගටම වැඩ කරන්න එනවා. එච්චරයි ඕනේ. තේරුණානේ? අනේ ඔව් සර්. අනිවාර්යෙන් මෙන්නම් අපි. දැක්ක නේද යාළුවනේ? කොච්චර හොඳට ඉඳලා මම හොරකම් කරන්න ආවා. කළ හොඳ පස්සෙන් එනවා කියන්නේ අන්න ඕකටයි. එහෙනම් යාළුවනේ ඔයාලත් හොඳින් ජීවත් වෙන්න. මගේ ජීවිතෙත් හරියට හැදුණානේ.